ඔබ සැමට සුබ දවසක්. මම ආර්ට් ඔෆ් දේශ් ෆිල්ම්ස් ආයතනය වෙනුවෙන් දේශප්‍රිය බණ්ඩාරතිලක. අද ඔබට මේ වීඩියෝ මම කරන්නට හිතුනේ මේ අවස්ථාවේ රෝහල් ගතව සිටින අපේ ලංකාවේ අග්‍රගණ්‍යම විශිෂ්ටතම සංගීත වේදිනියක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන් ලතා වල්පොල මහත්මිය රෝගාතුරව ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. මේ වෙන විට බොහෝ වෙලාවට මෙහි සත්‍යතාවයෙන් තොර කරුණු ඇතුළත් වීඩියෝවන් වමාරු වෙනවා මට දකින්නට ලැබුණා. විශේෂයෙන්ම මම අද එතුමියගේ සුවදුක් හොයන්නට රෝහලට ගිහිල්ලා එතුමිය සමග මොහොතක් ගත කරලා ආවේ. ඇය සුවෙන් සිටිනවා. දෙයක් කිව යුතුයි. ලතා වල්පොල කියලා කියන්නේ අපේ රටේ මානව සම්පතක්, ඒ වගේම ජාතික වස්තුවක්. ඇත්ත වශයෙන්ම එහෙම වුණත් ඒ ඇයට හිමිවිය යුතු ඒ නිසි ගෞරවනීය ඇගයීම අදටත් ලැබුණේ නැති බව කිව යුතුම වෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ සම්මාන මාපියාව තුළ ඇගේ ඒ නිසි ඇගිය යුතු අවස්ථාවල ඇයව ඇගයුන්නේ නැහැ. ඒ වෙනුවට බොහොම වෙලාවට අපිට දකින්නට ලැබුණේ ඒ දිව යුතු සම්මාන ප්‍රදානය වෙනුවට වෙනත් අවස්ථාවල එහෙම ඒ ඇයට ඒ ලැබා දිය යුතු සම්මාන ප්‍රදානය කළා. අවිවාදයෙන් ಭಾರತೀಯ ගායිකා ලතා මංගেশකර්ට නොදෙවිනි ලලිත මధుරතාවයෙන් යුක්ත හඬක් උරුම වුණු ඇය චිත්‍රපටි පසුබිම් ගායනයේ එවැගේම ගුවන්විදුලි ගායනයේදී ඒ දක්වන ලද සුවිශේෂතාවය ලක්වාසී අපිට ඇත්ත වශයෙන්ම මා හැඟි අපිට අගය කළ යුතු දෙයක් විදිහට අපි සැලකන්න ඕනේ. මේ අවස්ථාවේ මම ඉල්ලා සිටිනවා කරුණා කරලා අසත්‍ය තොරතුරු පළ කරන්නට එපා. මේ වීඩියෝ සහ ඒ වගේම මේ ඇය පිළිබඳව මේ අසත්‍ය තොරතුරු පළ වෙන දේවල් ඒක කරන්නට එපා. මොකද කෙනෙක් ජීවතුන් අතර සිටිද්දී ඒ ඇය ජීවතුන් අතර නැති ආකාරයෙන් මෙහෙම මේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම, ඇත්තම සටහන් තැබීම ඒක හරිම හෙලා දැකිය යුතු තත්ත්වයක්. ඒ නිසා ආර්ට් ඔෆ් දේශ් ආයතනය වෙනුවෙන්, ආර්ට් ඔෆ් දේශ් ෆිල්ම්ස් වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා ඔබ සැමගෙන් ඇයට සුවපතක්. ඇය වෙනුවෙන් ගත හැකි දෙයක් තියෙනවා නම් රසිකයන් වශයෙන් හෝ කලාකරුවන් වශයෙන් හෝ එහෙම නැත්නම් දේශපාලනික වශයෙන් හෝ ඒ පක්ෂ ભેදාදීන් තොරව ඒක ගන්න රජෙනුත් ඉල්ලීමක් කරනවා. ඇත්ත වශයෙන්ම ගුවන්විදුලි සංස්ථාවේ තවත් මැදිරි දෙකක් නම් රහිතව භාවිතා කරනවා. ඒ නිසා ගුවන්විදුලි සංස්ථාවේ මම අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක අපේ ජනාධිපති සහෝදරයාගෙන් ඉල්ලා සිටිනවා ඇය වෙනුවෙන් ඒ තවත් මැදිරියක් ලතා වල්පොල මැදිරිය නමින් නම් කරන ලෙසට බොහොම ස්තුතියි.